පිදී උත්තම් පුදන්ට දැනගන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්තම වුණේ. පිදී උත්තම් පුදන්න හඳුනා ගන්න නම් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය සිතට යන්නම ඕනේ. නැත්තම් ඕන කෙනෙකුට පුළුවන් වෙස් වලාගෙන රවුමක් යන්න. දැන් කාලේ වැඩි දුර යන්න ඕනේ නැහැ. ඉන්ටර්නෙට් එකේම රවුම යන්න පුළුවන්. YouTube එකේම චාරිකාව යන්න පුළුවන් වෙස් වලාගෙන. ඕන තරම් ඉන්නවා ෆෑන්ස්ලා. ඉතින් ඒ නිසා මේ ධර්මය ආන්තම ඕනේ අඳුනගන්න. හැබැයි පින්වත්නි මෙහෙම එකක් තියෙනවා දරුවනේ. හැබැයි ලෙසම බුදුරජාණන් වහන්සේ අපි දකින්නේ සෝවාන් වෙච්ච දවසට. හැබැයි ලෙසම ධර්මයේ දකින්නේ සෝවාන් වෙච්ච දවසට. හැබැයි ලෙසම ධර්මයේ දකින්නේ සංඝයාව අඳුනගන්නේ සෝවාන් වෙච්ච දවසට. සෝවාන් වීම කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයට පැමිණීම. ඒකයි සෝතාපට්ටි අංග හැටියට කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගෙන ඉන්නවා. ධර්මයේ කෙරෙහි හිත පහදගෙන ඉන්නවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි හිත පහදගෙන ඉන්නවා කියලා. ඒ ඇතුලේ වගාව, ඒ ඇතුලේ අස්වැන්නේ. ඒ අස්වැන්නේ. ලොකුම ආධ්‍යාත්මික සම්පත්තිය මොකක්ද? දන්න කෙනෙක් කියන්න බලන්න. ලොකුම ආධ්‍යාත්මික සම්පත්තිය සද්ධාව. ඒ යහුවනේ කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටයි. මේ මිනිස්යාගේ ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද?